ඔය පාතාලට යන ළමයාට, පාතාලේ වැඩවලට යන ළමයාට, කුඩු විකුණන ළමයාට එයාට අදහසක් තියෙන්න ඕන මොකක්ද? මට chance එකක් තියෙනවා මේ වැඩේ නොකර හරි පැත්තට ආවොත් මට පාරේ යන්න මට අවස්ථාවක් තියෙනවා මේ ආණ්ඩුවේ. අපි තව ගොඩක් කරන්න ඕන. ඔබතුමා දන්නවා අයිස්ලන්ඩ් වල ගරු කතානායකතුමනි ඉතාම හොඳ සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් කරා අවුරුදු 15 16 17 ළමයි ගොඩක් ඇල්කොහොල් වලට බැහැ. ඒකේ සෝෂල් සයන්ටිස්ට්ට බාර දුන්නා අපේ අගමැතිතුමිය වගේ අයට බාර දුන්නා මොකද්ද මේකට තියෙන සොලියුෂන් එක කියලා බලන්න. බැලුවට පස්සේ ඒගොල්ලෝ අඳුරගත්ත ළමයි ස්පෝර්ට්ස් වලට එනවනම් ඒගොල්ලන්ගේ මේ වගේ පැත්තට යන එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අයිස්ලන්ඩ් වල ගවර්න්මන්ට් එක යෝජනා කළා ඒ දරුවෝ ඇයි ස්පෝර්ට්ස් වලට යන්නේ නැත්තේ? ගොඩක් හේතුවක් තමයි සල්ලි නැහැ. ලංකාවෙත් එහෙමනේ. ස්පෝර්ට්ස් කරොත් හවසේ ස්කූල් බස් එකේ යන්න බෑ. අම්මා හරි තාත්තා හරි එන්න ඕනේ කියන්නේ. අපිත් ඒ කට්ට කාලා තියෙනවා. ඒ නිසා අයිස්ලන්ඩ් වල යෝජනා කරා මට දැන් මතක විදියට යුරෝ 180ක් දෙන්න දරුවන්ට ස්පෝර්ට්ස් කරන්න කැමති දරුවන්ගේ පවුල් වලට යුරෝ 180ක් දෙනවා මාසෙකට ස්පෝර්ට්ස් කිරීම වෙනුවෙන්. අවුරුදු දෙකකට පස්සේ ආයි මේ සෝෂල් සයන්ටිස්ට් ටීම් එක බැලුවා මොකක්ද වෙලා තියෙන්නේ. දරුවන් අතර ක්‍රීඩාව වැඩි වෙලා ඩ්‍රග්ස් සහ බියර් අනම්මනම් පාවිච්චි කරන අඩු වෙලා. ඉතින් කොච්චර ලස්සනයිද සයන්ස් එක පාවිච්චි කරනවා සමාජ ප්‍රශ්න හින්දා. ඒ නිසා අපි මේ සමාජ ස්ථායීකරණය හදන්නේ මෙතන සිකියුරිටි ස්ටේට් එකක් හදලා නෙමෙයි. මෙතන දැන් 3 දිනෙත් 4 දිනෙත් වෙඩි තියලා මරච්ච බවත් අරක ඩ්‍රැමැටික් තමයි උසාවියක් තුන වෙඩි තියපේ. නමුත් ඒක පාවිච්චි කරලා සම්පූර්ණ මේ හතර සංවාදේ කොතනද යන්න හදන්නේ ඔබතුමා? ඔබතුමාට ඕන හැමතැනම චෙක් පොයින්ට් දාන රටක්. ඔබතුමාට ඕන අද ඔබතුමාලා හදන සංවාදය ආණ්ඩුවට ෂොට් එක දෙන්න කමක් නැහැ. ආණ්ඩුව විවේචනය කරන්න කමක් නැහැනේ. හැබැයි මේ ෂොට් එකේ අපි මේක ගත්තොත් මොකද වෙන්නේ? ගෙදරින් එළියට බයින්න නම් වෙන්නේ ඔබතුමාලා චෙක් කර කර තමයි ඉන්නේ. කැමතිද ඒක? ඉස්පිරිතාලේ චෙක් කරන්නේ බස් ස්ටෑන්ඩ් එකේ දැන් ජාතික ආරක්ෂාව තර්ජනයක් කියලා කියන්නේ. ඒකට තෝරන්න තියෙන සාමාන්‍ය උත්තර මොනවද? රොකට් සයන්ස් නෑනේ. චෙක් කරන එක තමයි තියෙන්නේ. එහෙම පටන් ගමුද? එසා චීප් වැඩ කරන්න එපා. අනික තමයි කරු සභාපතිතුමනි දැන් මේක අයියම පරිප්පුව කාටද? මෙහෙ බෝම්බ ගැහුවම මෙහෙ වෙඩි තිබ්බම චෙක් පොයින්ට් පැත්තේ උතුරේ. ඒ නිසා මම මේ කියන්නේ ඒ නිසා මෙතන අර දේශපාලන අර පාතාලේ කවුරු හරි වෙඩි තිබ්බා. දැන් ඒකේ එල්ලෙන්න හදනවා. ඔබතුමාලා also රෑ. ස්ට්‍රැටජි එකක් නැහැ, ප්ලෑන් එකක් නැහැ. ඩෙස්පරේට් ටු ද කෝ. ඔබතුමාලා මොකද කරන්නේ? සිද්ධියක් වුණාම අර කවුද අර පාතාලේ කවුද සංජීවද වෙඩි තිබුම යන්නේ හරි එල්ලෙන්න. එලිලා මේ සතිය පව කරගන්න. ඒ නිසා අපි කියන්නේ ඒකයි. ඒ වගේ දේවල් ඒ නිසා අපි සිකියුරිටි ස්ටේට් එකක් හදන්න යන්නේ. ආරක්ෂකයන් වලින් මම හිතන්නේ ඒවා පරීක්ෂා කරලා දඬුවම් දෙයි. නම් අනිත් පැත්තට අපි පාතාලට යන්නේ අමුතු අය නෙමෙයි. එහෙමයි ඉපදෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අයට ඒ පැත්තට යමින් ඉන්න දරුවන්ට අපි සමාජ ස්ථායීකරණය කළා සමාජ සුරක්ෂිතභාවය හදලා පුතාව තුවක්කුව ගන්න එපා. ඔයා මේ පැත්තට එන්නවට පාරක් තියනවා කියන එකක් තමයි අපි මේ අය හදලා තියෙන්නේ. ඒ නිසා මම ඒකයි අයිස්ලන්ඩ් උදාහරණේ. ඒ සමාජමය වශයෙන් තිබෙන විද්‍යාත්මක දේවල් යොදා ගන්න පුළුවන් කරු කතානායකතුමනි සමාජ ප්‍රශ්න දන්න. අපි ඒ නිසා සමාජය ඒ පැත්තට හදලා තමයි සමාජය ඇතුලේ විනය හදන්න පුළුවන්, විස්තර බව හදන්න පුළුවන්.